හරි ළමයි ඔයාලට කොහොමද එක්සෑම් එකට තව දවස් දෙකක් තමයි තියෙන්නේ හරියට දෙකක් කියන්නේ අද දවස් ඉවර වුණාට පස්සේ හෙට විතරයි තියෙන්නේ බයෝ පේපර් එක ලියන ළමෙක්ට. එතකොට මේ වීඩියෝ එකේ මම කතා කරන්න ඉන්නේ බයෝ එක්සෑම් එකේ පල්ලේ දැන් 10 මිනිත් තින්නේ MCQ පේපර් එකනේ. MCQ පේපර් එක ලියන ළමෙක් ඒ පේපර් එක හරියට කොට දාන්නේ කොහොමද කියලා. එතකොට මේ වීඩියෝ එක මම පොයින්ට් 3කින් කතා කරනවා. පොයින්ට්ස් 3යි. පළවෙනි පොයින්ට් එක මම කතා කරනවා අපි කොහොමද කාලය කළමනාකරණය කරගෙන MCQ පේපර් එක ගොඩ දාන්න කියලා. දෙවෙනි පොයින්ට් එක මම කතා කරනවා ළමයි ප්‍රශ්නයක් හරියට මග හැරෙන්නේ නැති වෙන්න. අර කොට්ටකොලේ ඉරිකපද්දි හරි නැත්තම් ප්‍රශ්න ඉරිගහද්දි හරි ඒ ප්‍රශ්නයක් මග හැරෙන්නේ නැති වෙන්න කොහොමද අපි MCQ පේපරේ කරන්න කියලා. තුන්වෙනි පොයින්ට් එක මම කතා කරනවා ළමයි හරියට විද්‍යාත්මකව කණා ගහන්නේ කොහොමද කියලා. හරිද? කණා ගහන්නේ කොහොමද කියලා තමයි තුන්වෙනි පොයින්ට් එක විදිහට මම කතා කරන්නේ. එතකොට පළවෙනි පොයින්ට් එක විදිහට අපිට කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා දැන් කතා කරන්න. සාමාන්‍ය ළමයි ගොඩාක් ළමයි කියන දෙයක් තමයි මේ MCQ පේපර් එකට වෙලාමදි වුණා. එහෙම නැත්නම් MCQ පේපරේ මට කරගන්න හරියට බැරි වුණා. මම ලියලියෙදිද්දි කොටකොලේ උස්සන් ගියා. මට කොටකොලේ ගහන්න බැරි වුණා. අන්තිම 20 මට ගහන්න බැරි වුණා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ළමයින්ට. ඒකට ළමයි මම භාවිතා කරේ මේ වගේ සරල විසඳුමක්. සාමාන්‍ය MCQ පේපර් එකට පැය දෙකක්. ඒ කියන්නේ මිනිත්තු 120ක් හම්බ වෙනවා. ප්‍රශ්න 50ක් තියෙනවානේ. එතකොට සරලව ගත්තොත් එක ප්‍රශ්නයකට විනාඩි 2.4ක් වගේ කාලයක් අපිට හම්බ වෙනවා. එතකොට ළමයි ඔය විනාඩි 2.4ට වඩා කෙනෙක් ප්‍රශ්නයක එල්ලිලා ඉන්නවනම් හිතන්නකෝ. දැන් පළවෙනි ප්‍රශ්න කරා පුළුවන්. දෙවෙනි ප්‍රශ්න කරා පුළුවන්. ඊළඟ ප්‍රශ්නකට එද්දි ළමයි විනාඩි 5ක් 6ක් ඔයා එකම ප්‍රශ්නෙට එල්ලිලා හිටියොත් ඔයාලට තේරෙනව නේද ඔයාලා ගන්නේ තවත් ප්‍රශ්නයක කාලය කියලා. ඒ නිසා කවදාවත් ප්‍රශ්නක එල්ලිලා ඉන්න එපා ළමයි. ඔයා ප්‍රශ්නක එල්ලිලා ඉන්න එකෙන් ඔයාට වෙන්නේ එකක් කාලය මදි වෙනවා. අනිත් එක ළමයි ඔයාට මේ ප්‍රශ්නේ බෑ කියලා හිතනකොට ඔයාලට අර මනසින් එනවා අනේ මේක පේපරේ අමාරුයි. මට මේක කරගන්න බැරි වෙයිද කියලා ඔයාලට බයක් එනවා. ඒතර ඊළඟ MCQ ටිකවත් ඔයාට හරියට කරගන්න බැරි වෙනවා. තේරුණාද? ඒ නිසා ඔයා කරන්න ඕනේ ඔයාට තේරෙනවා නම් දැන් මේ MCQ එකක් බෑ කියලා. ඔයාට මතක නෑ වගේ නම් පොයින්ට්ස් දෙක තුනක්. ඔයා කරන්න ඕන ළමයි පැන්සලක් හෝ පෑනක් හරි අරගෙන ප්‍රශ්න ඉස්සරහින් ප්‍රශ්න අංක තියෙනවානේ 3 හරි 4 හරි. ඒක ඉස්සරහ රවුමක් ඇඳලා ළමයි ඉස්සරහ ප්‍රශ්නට යන්න. හරි මමත් ඕක කරා. මම MCQ පේපර් එක කරද්දී මට සාමාන්‍ය MCQ 48ක් තිබ්බා බයෝ පේපර් එකට. MCQ පේපරේ මට තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ අර ස්ට්‍රෙස් වෙලා නිකන් අමතක වුණා වගේ වුණා. මම කරේ කෙලින්ම රවුම් කරන් ගියා ඉස්සර ප්‍රශ්න වලට ගියා. අන්තිමට මම අර ප්‍රශ්න වලට ආවා. සාමාන්‍ය 3යි 4යි කියන සරල ප්‍රශ්න දෙයක් නේ. ඒත් මට ඒක අමතක වීමක් සිද්ධ වුණා ඒ වෙලාවේ තිබ්බ අර කලබල ගතියත් එක්ක. ඒ නිසා ඔයාලටත් මේක වෙන්න පුළුවන්. ඒ නිසා රවුම් කරන් ගියා, මාක් කරන් ගියා, ඉස්සර ප්‍රශ්න කරගෙන පස්සේ ආවා. ඕක තමයි කාලය කල්පනාකරණය කරගන්න මම අනුගමනය කරපු ක්‍රමය. දෙවෙනිට මම කතා කරන්න ළමයි කොහොමද ප්‍රශ්න මිස් වෙන්නේ නැති වෙන්න ප්‍රශ්නයක් හරියට මිස් වෙන්නේ නැති වෙන්න කොහොමද MCQ පේපරේ කරන්නේ කියලා. සාමාන්‍ය ළමයි අපිට ඔය ගොඩාක් ප්‍රශ්න මිස් වෙන්නේ කොටකොලේ කරද්දී. කොටකොලේ කපද්දී තමයි ප්‍රශ්න මිස් වෙන්නේ. මොකද සමහර ප්‍රශ්න අපි අර ඉස්සලා කිව්වා වගේ අතෑරලා ගියාට පස්සේ අපි හරියටම ෂුවර් ටික කපන් යනවානේ කොටකොලේ. ඊට පස්සේ අපිට මදින් හිස්තැන් තිබ්බට පස්සේ ඒ හිස්තැන් පැටලිලා අපිට අර හිස්තැනට එන්න ඕනේ නැති එක යටින් එන එක උඩට ඇවිල්ලා අර වැරදිලා කැපෙනවා. අර එතකොට මොකද වෙන්නේ? අන්තිමට ගිහපුවාම අර හිස්තැන් දෙකක් විතර ඉතුරු වෙනවා උත්තර නැතුව. එහෙම වෙලා තියෙනවා. ඕන තරම් එහෙම ළමයින්ට වෙලා තියෙනවා. අන්තිම ප්‍රශ්න 10 15 එහෙම නිසා අර වැරදිවට කොටකොලේ කපලා ළමයින්ට රිසල්ට්ස් එහෙම පිටින් වෙනස් වෙච්ච අවස්ථා තියෙනවා ළමයි. ඒ නිසා ඔයා කරන්න ඕනේ මෙහෙම දෙයක්. දැන් ඔයා කොටකොලේ කපන් යද්දි ඔයා කොටකොලේ ළඟට ගන්න. ඊට පස්සේ අර පේපර් එක ළඟට ගන්න. ලස්සනට අඩිරූලක් තියාගන්න කොටකොලේ. හරිද? දැන් පයින් ප්‍රශ්න ගන්න පයින් ප්‍රශ්න යටින් අඩිරූලක් තියාගන්න. ආයෙක කරා කියලා මේ ලොකු වෙලාවක් යන්නේ නැහනේ. තිබ්බ බැලුවා කැපුවා. තිබ්බ බැලුවා කැපුවා. එහෙම කපන් යන්න. දැන් හිතන්න කිසියම් ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක දන්නේ නැහැ. අපි අර හිස්තැන් තියලා ගිය කලින්. හරි. ඒක දැන් තිබ්බනේ දැන් ඔයාලට හිස් ඒක කොහොම හරි හිස් වෙලා. දැන් දෙවෙනි පාර බලද්දි බැරිලා හිස් හරිද? ඔයා කරන්න ඕනේ දැන් හිස් ප්‍රශ්නයක් අරගෙන දැන් කොටකොලේ හිස් කොට මේ තීරුවක් එනවනේ. ඔයා කරන්න ඕනේ ප්‍රශ්න අංක ඉස්සරහින් පැන්සලෙන් චූටි ඩොට් එකක් තියලා යන්න. ප්‍රශ්න අංක ඉස්සරහින් පැන්සලෙන් චූටි ඩොට් එකක් තියලා යන්න. එතකොට ඔයාට පේනවා හරි ඩොට් එකක් තියෙනවා කියන්නේ මේ පේලිය හිස්. ඊට පස්සේ ඊළඟට යන්න. නැතු ඔයා ඇස්මානෙන් ඔක්කොම කරන්න ගියාට පස්සේ තමයි ඔයාට ඔය ප්‍රශ්න පැටලෙන වැඩේ වෙන්නේ. හරිද? දැනටමත් ඔය ෆස්ට් සයි සෙකන්ඩ් සයි ලියලා දැන් සෙකන්ඩ් සයි ලියන කට්ටියට ඕක වෙලා ඇති අත්දැකීමක් ඇති අනිවාර්යෙන්ම. හරිද? ඒ නිසා අර පැන්සලෙන් චූටි ඩොට් එකක් තියලා පල්ලෙහා ප්‍රශ්නට ගිහිල්ලා එහෙම අඩිරූල තිය ප්‍රශ්නේ කරලා දාන්න. ඊට පස්සේ එතකොට කාලය කළමනාකරණය කිරීම සහ ඔය ප්‍රශ්න මිස් වෙන්නේ නැති වැඩේ. හරි. ඊට අමතරව තව වැදගත් දෙයක් කියන්න ඕනේ. පේපරේ අතර ගත්තට පස්සේ ළමයි පේපරේ හැම පිටුවම මුද්‍රණය වෙලාද. ඔයාගේ පිටුවේ පේපරේ හැම පිටුවම තියෙනවා. ඒ හැමදේම බලන්න. මොකද මේකට ගැලපෙන උදාහරණයක් නෙවෙයි. මගෙත් යාළුවෙක් ලිව්වා ශිෂ්‍යත්ව පේපර් ලිව්වා. එතකොට එයා මැද පිටු දෙක දැකලා නැහැ. ඉතින් අන්තිම පිටු දෙක හැම පිටු මාරු වෙලා තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ ලකුණු නැහැ. ෆේල් ශිෂ්‍යත්වය.
අර ඔයගේ දේවල් වෙන්න පුළුවන් ළමයි. පේපර්ස් එහෙම සාමාන්‍ය වෙනවා හරි අඩුයි. නමුත් අර ඔයාලා කොකටත් හොඳයිනේ. ප්‍රශ්න අංක බල බල හරි පිටු ඔක්කොම තියෙනවා කියලා හොඳට චෙක් කරලා පේපර් ලියන්න. හරි ඊට පස්සේ මම කතා කරන්න යන්නේ කොහොමද හරියට විද්‍යාත්මකව කනා ගන්න කියලා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඔයාලා මේ ප්‍රශ්නේ එකක් දෙකක් දන්නවා. හරිද? දැන් ඔයාට ලොකු ෂෝ එකක් නැහැ. හැබැයි නිකන් මතකයි වගේ තියෙනවා. මුළු ප්‍රශ්නේම මතක නැහැ. පොයින්ට් එකක් හෝ දෙකක් ඔයාට චුට්ටක් මතකයි. දැන් ඔයා කරන්න ඕනේ කොහෙවත්ම නැති උත්තරයකට 10 20 ගණන් කරලා කනා ගහන එකද? අර දන්න උත්තරේ අතෑරලා ඒකෙන් පුළුවන් උත්තර ටිකක් අයින් කරලා, يعني පිළිතුරු ටිකක් අයින් කරලා උත්තර ගහන එකද? මම මෙහෙම උදාහරණයක් ගන්න. සාමාන්‍යයෙන් ගන්න මෙහෙම. මම මේ ළඟදී පේපර් එකක් සාකච්ඡා කරද්දී හම්බුණා ක්ලෝරින් වල කෘත්‍ය. ක්ලෝරින් වල කෘත්‍ය නෙවෙයි මේ ඌනතා ලක්ෂණයක්. මොකද කෙටි මහත මුල්නේ. කෙටි මහත මුල් ඇතිවීම. එතකොට දැන් ඒ ප්‍රශ්නේ MCQ එකේ ඒක තියෙනවා. ක්ලෝරින් වලට ඉස්සරහින් කෙටි මහත මුල් ඇතිවීම කියලා තියෙනවා. ඊට පස්සේ ඒක දාලා තිබ්බේ A සත්‍ය වේ, AB සත්‍ය වේ, BC සත්‍ය වේ. ඔහොමම සත්‍ය වේ එක. දැන් මම එතනින් දන්නේ කෙටි මහත මුල් ඇතිවීම පමණක් කියන්නකෝ. අර ශාක වගු කරන තමයි මම මේ කියන්නේ. දැන් ඔයා මොකද කරන්න ඕනේ? හරි. ඒ උත්තරේ හරි කියලා දන්නවනම් ඔයාට පුළුවන් ඒ උත්තරේ නැති ඔක්කොම කපලා දාන්න. අර ඒ වගේ දන්න එක දෙක තියෙනවනේ. ඒ දෙකෙන් කපන්න පුළුවන් උපරිම ටිකක් කපන්න උත්තර ටික. එතකොට ඔයාට දෙකක් හරි තුනක් හරි අර ඉතුරු වෙන ටික. එතකොට ළමයි දැන් කලින් එකේ නම් පිළිතුරක් හරියාමේ සම්භාවිතාව කීයද? උත්තර 5ක් තියෙද්දි 120යිනේ. දැන් උත්තර දෙකයි නම් තියෙන්නේ 50-50 chance එකක් තියෙනවා උත්තරේ හරියන්න. හරිද? නැතුව ඔහේ කනා ගහන්න යන්න එපා. කනා ගහන එකත් හරි පදනමකින් කරන්න. يعني දන්න එකෙන් හරි කපලා දාන්න බලන්න පුළුවන් තරම්. හරි එහෙම කරලා කනා ගහන්න බලන්න. නැතුව ජීවිතේට 10 20 30 40 ගණන් කරලා නම් කනා ගහන්න හදන්න එපා. හරිද? එතන මම මේ වීඩියෝ එක කතා කරේ කොහොමද? MCQ පේපර් එක කොට දාගන්න ක්‍රම තුනක් ගැන කතා කරා. පළවෙනි එක තමයි අර ප්‍රශ්නයක් මිස් නොවි ඉස්සරහට යන්න කොහොමද? කියන්නේ කාලය කල්පනාකරණය කරන්න කොහොමද? දෙවෙනි එකේ මම කතා කරා ප්‍රශ්න මිස් නොවෙන්න කොහොමද කියලා. තුන්වෙනි එකෙන් කතා කරා මම කොහොමද හරියට විද්‍යාත්මක කනා ගහන්නේ කියලා. මේ කලබලෙන් කරන්නේ මේ අන්තිම මොහොතේ විනාඩි 10 15 වීඩියෝස් දාන්න බෑනේ. අන්තිම මොහොතේ විනාඩි 7ක් අරගෙන චූටි වීඩියෝ එකක් තමයි මේ ගේන්නේ. එතකොට තාම හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මම කමෙන්ට් සෙක්ෂන් එකේ අනිත් දාපු වීඩියෝස් දෙකටමත් මම දාපු හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරා. මේකෙත් අනිවාර්යෙන් මම රිප්ලයි කරනවා හැම දෙයකටම. එහෙනම් ඔයාලට හොඳට මේ පාර එක්සෑම් එක කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. හෙට දවසත් ස්ට්‍රෙස් එක නැතුව හරියට කාලය කළමනාකරණය කරගෙන හොඳ රිසල්ට් එකක් ගන්න වැඩ ටික හොඳට කරන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.